අපිට තව එකක් කියන්න මට අමතකුණා මාහිමේ ගෙයි ඔක්කොම යට වුණා මට ඇත්තම ගොඩක් උදව් කළා. බඩු අයිවන් ට්‍රන්ස්කල් කුරුණෑගල විදේශ රැකියා ආයතනය අපි අද දවසේදී මේ විදිහට ගමන් ගන්නේ අපේ විදේශ රැකියා ආයතනයෙන් මීට මාස කිහිපයකට පෙර විදේශගත වුණු අචිනි සුරංගිකාගේ නිවසට අද ඇගේ නිවසේ ඉන්න දෙමාපියන් බලන්න ඒ වගේම දරුවා බලන්න කියන්නේ විදේශ රැකියාවකට ඇවිල්ලා විදේශගත වෙන කාන්තාවකගේ පසුවිපරම උන්ගේ පවුලේ පසුවිපරමෙනුවෙන් ට්‍රන්ස්කල් කුරුණෑගල විදේශ රැකියා ආයතනය අපි ලංකාවේ පළවෙනි වතාවට ආරම්භ කරා වැඩසටහන 2024 වර්ෂයේදී. ඉතින් අපි අඛණ්ඩව වසර දෙකක් පුරාවට මේ ක්‍රියාවලිය සිදු කරගෙන ආවා. ඉතින් අද දවසේදී අපි ඒ විදිහට ගමන් ගන්නේ හංවැල්ලටයි. අපි අද දවසේ ඒ විදිහට ගමන් ගන්නේ. අපි බලමු අපේ ගමන කොහොමද අපි ගමන් කරන්නේ, අපි මොනවද උන්වෙනින් අද දවසේ කරන්න කියන එක මේ වීඩියෝ එකේ අපි බලමු. ඉතින් අපි හම්නල්ලට යන ගමනේදී තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි ට්‍රන්ස්කල් කුරුණෑගල විදේශ රැකියා ආයතනයට ඇවිල්ලා මැයි මාසෙදී ඔයාගේ පාස්පෝර්ට් එක බාර දෙනවා නම් විදේශගත වෙන්න හවුස්මේට් කෙනෙක් විදියට, හවුස් කුක් කෙනෙක් විදියට මැද පෙරදිග රටකට යන්න පාස්පෝර්ට් එක බාර දෙන අවස්ථාවේදීම ඔයාට තියෙනවා ට්‍රන්ස්කල් කුරුණෑගල විදේශ රැකියා ආයතනය අපෙන් මැයි මාසේ 31 වෙනකම් පාස්පෝර්ට් එක ලියාපදිංචි කරන අවස්ථාවේදී අපි ඔයාට දෙනවා රුපියල් 10000ක් වටිනා ප්‍රමුඛ පෙළේ සන්නාම වලින් සුපිරි වෙළඳ සැල් වලින් බඩු ගන්න වවුචර් පත. ඒ වගේම තමයි ඔයා එන්නේ ඔයාගේ අක්කා නංගි එක්ක නම්, එහෙම නැත්නම් ඔයා එන්නේ ඔයාගේ යාළුවෙක් එක්ක නම් දෙන්නම ඇවිල්ලා පාස්පෝර්ට් එක රෙජිස්ටර් කරනවා නම් එකපාරක වෙන්න ඕනේ නැහැ. දෙන්න දෙපාරට හරි ඇවිල්ලා මේ මාසේ 31ට කලින් පාස්පෝර්ට් එක රෙජිස්ටර් කරනවා නම් ඔයාලට අපි සූදානම් කරලා තියෙනවා විදේශගත වෙන අවස්ථාවේදී අලුත්ම Samsung Galaxy Smart ජංගම දුරකථනයකුත් දෙනවා. ඉතින් ඒකත් අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඉතින් අපි මේ වෙලාවේ හංගල්ලට යන ගමනුයි තාම ඉන්නේ. අපි බලමු කොහොමද අපේ හංගල්ලට යන ගමන, අපි මොනවද එතන ගිහිල්ලා කරන්න ලෑස්ති වෙන්න කියන එක ගැන අපි වීඩියෝ එකෙන් බලමු. අපි අද දවසේදී අචිනි සුරංගිකාගේ ගෙදර තමයි ඉන්නේ. ඉතින් අපේ විදේශ රැකියා ආයතනයේ මීට මාස කිහිපයකට පෙර කුවේට්ට විදේශගත වෙලා මේ ඉතාමත් හොඳින් කාලය ගත කරන අය. ඉතින් ඇයගේ නිවසට අපි පැමිණ ඇයගේ දෙමාපියන් බලන්න අද දවසේදී අපි පැමිණලා ඉන්නවා. අපි බලමු අචිනිගේ දෙමාපියන්ගේ විස්තර අහලා කොහොමද අචිනි මේ වෙද්දි කාලය ගත කරන්නේ සහ කොහොමද අපේ විදේශ රැකියා ආයතනය උන්ට අචිනි විදේශගත වෙද්දි ලැබුණු සේවාව කියලා අහලා බලමු. අපේ අච්චිනි ඉන්න ගෙදර හරියම හොඳයි. මම හිතුවේ ඒ තරම් හොඳ ගෙයක් ලැබෙයි කියලා. ආච්චිට සල්ලි දෙනවා කිව්ව හැම සතයක්ම හම්බුණා. එයාට ෆෝන් එක දෙනවා කියලා කියපු එකේ ෆෝන් එකත් හම්බුණා. මේ හැමදාම එයාට පැය 12ක් විතර නිදිය ගන්න හම්බ වෙනවා. ගෙදර වැඩි වැඩකුත් නෑ. තව 3 දිනක් විතර ගෙදර යටට ඉන්නවා. හරියම හොඳම තැනක් තමයි මේ හම්බුනේ ට්‍රාන්ස්ගල් කියන හොඳම ඒජන්සිය. කවුරුත් යන්න බය වෙන්න ඕනේ නැති තැන තමයි. ඒ තරම් හොඳ ඒජන්සියක් තමයි ට්‍රාන්ස්ගල් කියන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ අචිනිගේ දෙමාපියන් හැමෝම අදහස් දක්වන්නේ. හරි අපිට බොහොම ස්තුතියි. අද දවසේ අපිත් එක්ක මේක තුනාට ඒත් එක්කම මේ අපි ඉදිරියේදී කටි වෙන්න බලාගෙන ඉන්නවා. මේ බොහොම ස්තුතියි පස්සේ අදහස් දක්වන්න. අද මේ අපිට තව එකක් කියන්න මට අමතකුණා මාහිමේ ගෙයි ඔක්කොම යට වුණා. මට ඇත්තම ගොඩක් උදව් කළා. බඩු මුට්ටු ඉතින් දීලා වේ ගෙදරට අවශ්‍ය කරන ගෑ ක්ලිප්ද වලන්ද හැමදේම ලැබුණා මට. පුතාට අපේ දුවගේ පුතාට ඉස්කෝලේට අවශ්‍ය කරන සෑම සියලු දේම මම මේ ලබා දුන්නා. දැන් අදත් ඇවිල්ලා අපිව බලන්න. ඉතින් අපිත් ඒජන්සි වලින් ගියා කවදාත් මේ වගේ නක් මේ හම්බ වෙලා නැහැ. බොහොම ස්තුතියි. Transgulf